අයිබෝන් කොමල් කෑම් බටල සිට්ටේ අද අපි ආව කෙලින්ම පිටියෙන් පැලවත්තේ අද අපි ඔයාලට රයිස් එකක් තමයි රිව් කරන්නේ අපේ ඉතින් අඩුපාඩු ඇති පළවෙනි වීඩියෝ එක ඔයාලා බලුවා නම් දන්නවා අපේ පොඩි අඩුපාඩු තියෙනවා ඔයාලත් මේ අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අඩුපාඩු තියෙනවා නම් අපි මීට අදා ගන්න අද අපි ආවේ පිටියෙන් පැලවත්තට ඔයාලට රයිස් එකක් තමයි අපි වෙන්නන්න යන්නේ අපි බලමු කොහොමද කියලා let's අපි දැන් පැලවත්තට යන ගමන් ඉන්නේ ඔයාලට පේන ඇති වටපිටාව වයිමත් ලස්සනයි අනිවාර්යෙන් මේ වීඩියෝ එක මේ පැලවත්ත කට්ටියට ෂෙයා කරන්න පැලවත්ත කට්ටිය මේ වීඩියෝ එක බලන්න පැලවත්ත කට්ටිය මෙතනින් කාල් තියෙනවා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට අපි දැම්ම තැන කියන්නේ තැන පස්සේ බලමු තැන ඔයාලා අනිවාර්යෙන් මේ තැනට ගිහිල්ලා තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න guys අපි දැන් මේ වැල්මී ගොට්ටාව පොඩි වැඩකට දැන් අපි කෙලින් පැලවත්ත තමයි යන්නේ තාම යන ගමන් ඉන්නේ පාර ගානේ මම ඉස්සරහට යනවා අපි ගලමු පැලවත්තට ගිහිල්ලාම ඒ guys අපිට බලු යාළුවෙකුත් හම්බුණා එයා එහෙන ෆ්‍රෙන්ඩ්ලි බලන්න අර දැක්කද ඉතින් ආතක් දෙනවා යා හරි guys අපි දැන් පැලවත්තට යනවා තාම යන ගමන් ඉන්නේ යන අතරමඟ තමයි අපිට මේ බලු යාළුවා හම්බුනේ එයා බුදුම විශේෂයක් තියෙනවා guys අපි ආයටත් බයි කියලා දැන් අපි යන ගමන් දැන් අපි ආයෙ යනවා පැලවත්තට ඒ guys අපි දැන් කඩේ බව් කරලා ආවා කඩේ සෑහෙන දෙනෙක් ඉන්නවා අපි දැන් ඉන්නේ පැලවත්ත ස්ටෑන්ඩ් එකේ බස් එකකට නැග්ග පට්ටව්වයි අපි කොහම හරි තව විනාඩි 10කින් විතර රිව් එක දෙන්නම් සෑහෙන සෙනග කඩුනාට පස්සේ තමයි රිව් එක දෙන්න වෙන්නේ කඩේ මම හිතන්නේ 10ක් 15ක් විතර ගියා ඒ මේ කඩේ තියෙන ගංගල අපි ඔයාලට පෙන්නන්නම් හරි බයි hello guys ඔන්න අපි කඩේ ගාවට ආවා දැන් නම් කට්ටිය නෑ කවුරුත්ම මේ කඩේ තියෙන්නේ ගෙලින්ම ඔයාලා පැලවත්ත ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ආවොත් එමේ ස්ටෑන්ඩ් එකෙන් ඇවිල්ලා මතුගම පාර පැත්තට එන්න ඕනේ ඊට පස්සේ ඇවිල්ලා පාලම ගාව තමයි මේ කඩේ තියෙන්නේ ඔයාලට පේන්නේ නැති මෙතන ගෙලින්ම ගඟ ළඟ තමයි තියෙන්නේ කඩේට ඉතින් කට්ටිය කියන්නේ ගඟ ළඟ කඩේ කියලා best one Chinese food නම්බර් එහෙමත් තියෙනවා අපි ඔයාලට අන්තිමට දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි වීඩියෝ එක අපි දාන්නම් මේ තියෙන්නේ මෙතන ගඟ ගන්න හරිම ලස්සනයි view එක කඩේ ගාවට ගිහින් අපි බලමු හරි එනං යන්න guys ඔය තියෙන අපිට හොට්ලේ ගාවට දිස්සෙන view එක ගොඩක් ලස්සනයි එතන හොට්ලේ ගාවට ආවම ගඟ දිහා බලාගෙන කන්න තමයි තියෙන්නේ මේ තියෙන කඩේ best one Chinese food take the white දැන් ඔන්න කඩේ නැන්දත් දැක්කා අපි එයාට කියන්න ඕනේ අපි දැන් වීඩියෝ එකක් කරන්නයි කියලා නැත්නම් හරිනේ ඉස්සරහට වෙනවා ඇති අතන ජෑම් ගුරාමි එහෙමත් ඉන්නවා ජෑම් ගුරාමි මෙතන මාළු ඉන්න ඕන හැම જાතියෙම සත්තු නම් ඉන්නවා ගොඩක් ලස්සනයි මෙතන ඒ නැති විවිධ අපි මෙතනට සෑහෙන කට්ටිය එනවා අපිට තාම වෙලාවක් හම්බුනේම නැහැ වීඩියෝ එක කරන්න දැන් නම් කට්ටිය අඩුයි අපි බලමු අතනට ගිහිල්ලා guys මේ තියෙන්නේ සිංක් එක ඔයාලට වෙන නැති සබන් තියෙනවා එතනත් උදන්න මේ තියෙන නම්බර් එක අපි ඔයාලට අන්තිමට දාන්නම් සිංක් එක මෙහෙම තමයි තියෙන්නේ ටේබල් දෙකක් තියලා තියෙනවා ටේබල් දෙකක් තියලා මෙතන පුටු තියෙනවා හරි එහෙනම් අපි දැන් කෑම එක ගත්තා අපිට කෑම එක දැන් තමයි හම්බුනේ අපි ඔයාලට රිව්යු එක දෙන්න guys අපිට දැන් රයිස් එක හම්බුණා මේකේ සෑහෙන ಜಾති ගොඩක් තියෙනවා ඔයාලට වෙන ඇති අපි ගත්තේ 550 මීඩියම් භෝජන එක මීඩියම් නම් මීඩියම් මේක තියෙන්නේ පැකේජ් තුනකට තියෙනවා ස්මෝල් එකයි මීඩියම් එකයි ලාර්ජ් එකයි ඊට පස්සේ ස්මෝල් එක වෙනවා රුපියල් 450ක් ඊට පස්සේ මීඩියම් එක වෙනවා රුපියල් 550 ලාර්ජ් එක වෙනවා රුපියල් 800ක් වෙනවා ඇති මේ 550 මීඩියම් එකේ සෑහෙන හොඳ පෝෂන් එකක් හම්බ වෙනවා ඔයාලට මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා චිලි පේස්ට් තියෙනවා ඊට පස්සේ මේ සැලඩ් එකක් තියෙනවා සැලඩ් නේ මොකක්ද මේක කියන්නේ චොප්සි චොප්සියක් තියෙනවා ඊට පස්සේ මේ තියෙන්නේ චිකන් ලෙග් එකක් තියෙනවා ලොකු මේ වලට වෙන ඇති ඊට පස්සේ වමිට් තියෙනවා අපිට ඊට පස්සේ මේකෙත් බිත්තර එහෙම ඇඩ් වෙලා තියෙනවා කැරට් තියෙනවා අපි ඔයාලට කාලම් කියන්න මේකේ ඕවර් ටෙස්ට් එකයි නෝමල් කාලා හරි එහෙනම් අපි කියන්න guys අපි දැන් බලමු මේකේ තියෙන කැම කාලා අපි මුලින්ම සොයාමිට් එකක් කාලා බලමු ඇත්තටම වයිස් එක රසයි මේකේ සෝස් එහෙම දාලා දෙනවා සෝස් ඊට පස්සේ මේකේ කොච්චි එහෙම තියෙනවා
ඕන තියෙනවා මේක සෝස් වලින් අර මේක කරලා ටෙම්පරාදු කරලා තමයි හදලා තියෙන්නේ ගොඩක් රසයි ඒක ඊට සෙට් කරලා බලමු තොප්සි එකකින් කැල්ලක් කැරට් ඒකෙත් හොඳ රහක් තියෙනවා ඇත්තට මේකෙත් ගොඩක් හම්බ වෙනවා අපිට බෝන්චි එහෙමත් තියෙනවා ඇත්තටම හොඳයි ඊට පස්සේ අපි ගාලා බලමු චිකන් එක ඒකේ හොඳ ලොකු කෑල්ලක් හම්බ වෙනවා අපිට පේනවා ඇති ඔයාලට මේ ගොඩක් ලොකු ඒකෙත් තියෙන ග්‍රෑම් 100ක් 150ක් විතර ආසන්න වෙන තියෙනවා අපි චිකන් කෑල්ලක් කාලා බලමු ඇත්තට මේක ගානට ගොඩක් ලාභයි මේක ගානට උපරිම සාධාරණයක් කරනවා 550යි ස්මෝල් එක ගත්තත් මේ වගේම තමයි අපිට හොඳ පෝෂන් එකක් හම්බ වෙනවා චිකන් කෑල්ල හොඳ ක්‍රිස්පි එකට තියෙනවා ඒක සෝස් වලින් තමයි මේක තියෙන්නේ ඒක ගොඩක් රසයි අපි බලමු දැන් මුළු ඔක්කොම ටික එකතු කරලා කාලා කොහොමද තියෙන්නේ කියලා ස්වාමී චිකන් තොප්සි chili paste එක අමුතු වුණා chili paste නැති කාලා බලන්න බෑ සරයි අපි බලමු ඔක්කොම ටික දාලා කොහොමද තත්ති කියලා ඇත්තටම රසයි ගයිස් බොරු කියන්න ඕනේ රුපියල් 550ට ගොඩම සාධාරණ ගාන වෙන කඩකින් කෑවොත් ඔයාලට මෙච්චර හොඳ පෝෂන් එකක් හම්බ වෙන්නේ නැහැ ලොකු චිකන් කෑල්ලකුත් එක දෙනවා ගොඩක් රසයි මේක හොඳ රහට සැලට තියෙනවා පැලවත් කට්ටිය නම් අනිවාර්යෙන්ම මේකෙන් කාලා බලන්න අනිවාර්යෙන්ම කාලා තියෙන්න ඕන ඔයාලා පැලවත් ඉන්නවා නම් මේකෙන් නැත්තම් වැඩක් නැහැ මේක ඇත්තටම ගොඩක් රසයි අපි කොහොම හරි යාළුවොත් එක්ක ටිකක් කාලා බලමු ගයිස් ඔන්න දැන් අපි කාලා ඉවරනා ඔයාලට පේනවා ඇති මෙතන view එක පට ලස්සනයි කන ගමන් ඉතින් වාට පිට බල බල කන්න පුළුවන් හිත වෙනවා ඉතින් මෙතන දැක්ක ගමන් ඇත්තටම ගඟත් එක්ක ලස්සනට පාලමක් තියෙනවා යන එන කට්ටිය වාහනේවත් අපිට පේනවා මෙතනට ලස්සනට අතන ගහක් තියෙනවා මෙතන ඇත්තටම ලස්සනයි කෑමත් රහයි ඔයාලත් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා කාලා බලන්න පැලවත් එකක් නැහැ ඉතින් මෙතනට එන්නම ඕන නැත්තම් වැඩක් නැහැ කාලා බලන්න පැලවත් කට්ටියට මේක ෂෙයා කරන්න හරි එහෙනම් අපි ගිහින් සල්ලි දීලා ගෙදරට යන්න දැන් කාලේ ඉවරයි දැන් අපි ගෙදරට යන ගමන් ඉන්නේ ඔයාලට අපි මේක කියන්න ඕන කඩේ තියෙන තැනයි කඩේ විස්තරයි අනිවාර්යෙන්ම අපි ෆෝන් නම්බර් එක දාන්නම් ෆෝන් නම්බර් එක වීඩියෝ එකේ අන්තිමට දාන්නම් මේ කඩේ තින්නේ පැලවත් ස්ටෑන්ඩ් එකෙන් බහලා එන්න ඕනේ ස්ටෑන්ඩ් එකෙන් බහලා මතුගම පැත්තට එනකොට අනිවාර්යෙන් පාලම ගාවට ආපු ගමන් කඩේ පේනවා ඔයාලට රයිස් 10කුණත් ඕඩර් එකක් දාන්න පුළුවන් බය නැතුව විශ්වාසවන්ත විදියට තියෙනවා එතන විශ්වාසයි අනිවාර්යෙන්ම මේ රයිස් 10කුණත් ඕඩර් එකක් දාගන්න පුළුවන් ඔයාලා ඕඩර් එක දාපු ගමන් අනිවාර්යෙන්ම ඔයාලට එතනට ගියොත් එහෙම රයිස් 10 වුණත් ගන්න පුළුවන්. ඔයාලා ඕඩර් එක දාලා තියෙනවා. හරි එහෙනම් ආයෙ හොඳ රිව්යු එකකින් හම්බෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. හරි එහෙනම් බයි.